හරි ඔන්න එන අපි අලුත්ම වීඩියෝ එකකින් ආවා හෙයන් තුඩුවට. අපි කන්දක් නගින්න යන්නේ. ඒ පොඩි ලස්සන තැන් ටිකක් තියෙනවා. අපි උඩට නැගලා ඔයාලට පෙන්නන්නම් ඒ ටික. ඔන්න ඉතින් අපි උඩට යන ගමන් ඉන්නේ. සෑහෙන රිස්ක් එකක් තියෙනවා. ඒකම විදිහට තියෙන්නේ පල්ලෙහාට. අපි නගිමු කොහමද? ඔයගොල්ලෝ නගින්නේ කන්දට. ඉඳලා ඉතින් අපිට පොඩි සපෝට් එකක් දෙන්න, ලයික් එකක් කමෙන්ට් එකක් දාලා. ඒතර තවත් මේ වගේ වීඩියෝ අරගෙන ඉස්සරහට ගමනක් යන්න. මගක් නැංගා. මේ හරියනම් පොඩ්ඩක් නගින්න අමාරුයි. තව තියෙනවා ගොඩක් දුර යන්න. යත් බඩ ගාගෙන එනවා කොහොම හරි. කැරකිල්ල වගේ හදනවා බිම බලද්දි. අපි යනවා ඉතින්. එක අතකින් වීඩියෝ එකක් අල්ලගෙන එක අත කියන්නේ ඩේන්ජර්ම හරිය තියෙන්නේ. දැන් වැටුනොත් පේනවනේ හෙල. ඒ තමයි යන්නේ අකමරුයි. තනින් ගොඩ වෙන්න පුළුවන් නේද? ඔතන ඉන්නේ. පොඩ්ඩක් ඉන්නවා අත දෙන්නම් මේක අල්ල. තින් තා පොඩ්ඩක් අමාරු වෙයි. හරි බාටාව ගියා. අනගන්නෙන් පල්ලෙහාට බාටාව ගියා අපේ. කමක් නෑ. බාටාව උන්නේ. බාටත් නැතුව කැලේ කොහොම හරි කන්දන නැගගත්තා. ඒ යනවා. කැලේ ඇතුලේ. ලස්සන තැන් ටිකක් තියෙනවා. බලමු ගිහිල්ලා. දෙන්නම යනවා. බාටත් නැතුව යන්නේ. කටුත් තියෙනවා. කමක් නැහැ. කොහොම හරි අපි මේ වීඩියෝ පොඩ්ඩක් කට් කර දාන්න. ඉතින් අපිට ටිකක් වෙලා යනවා එකම තැන යන්න ගියපුවම. නේ යාළුවනේ අපිට කන්දේ මුලින්ම හම්බුනේ ඉත්තෑව ලගින ගයක්. ඔයගොල්ලෝ මීට කලින් දැකලා නැතුව ඇති ඉත්තෑව ලගින තැන්. මේ තියෙන ඉත්තෑව පස් කණ්ඩියක යටින් හාරු බෙන්ගයක්. ඕක සාමාන්‍ය කොහොමත් අඩි 10ක් 15ක් ඈතට තියෙනවා. අපි මගක් ෆ්ලෑෂ් හරි ඔන් කරලා දාලා බලමු. අපේ මේ සෙල්ෆි ස්ටික් තියෙන අඩි 2යි. ඉතින් එතනින් එහාට අපිට බලන්න හැකියාවක් නැහැ. අපි කන්දේ තවත් ඉස්සරහට ගිහින් බලමු. තවත් මොන හරි තියනවාද කියලා. ඉත්තෑව මේකට ගිහිල්ලා තියෙනවා මේ. පස්සේ මොහොතට මැදිලා තියෙන්නේ. අතුරින් ඉඳලා. ඇතුලේ අනිවාර්යෙන් ඉන්නවා. ඉතින් අපිට බලන්න නම් විදියක් නැහැ. අපි යමු බලන්න තාරිය කොටට. අන්න යාළුවනේ ඉත්තෑවේ පල්ලෙහා යනවා ඔයගොල්ලන්ට පේනවද? ලාවට වගේ පේන්නේ ඈතින් යන්නේ අර. අපි මෙතනදී ගිහුවේ එහා පැත්තෙන් ගිහිල්ලා. අපි බොරු නෙමෙයි කිව්වේ. ඉත්තෑවේ හිටියා අපිට වැඩි ලං කරලා ගන්න බැරි වුණා. ඇත්තටම ඉත්තෑව ඉන්නවා මේ. බලමු තව ඉස්සරෙන් අපි හම්බුනොත් කොහොම හරි ලං කරලා ගන්න බලමු. ඔන්න ඉතින් යාළුවනේ අදාවා මේ හෙයන් තුඩුවට. ඉතින් ගොඩයිද දන්නේ නැහැ මේ කිරිපත් ගොඩ හරි මේ හරි මේ මෙහෙම කන්දක් තියෙනවා කියලා. ඉතින් බලන්න උඩටම නැග්ගා. ඉන්න බෑ ඇති. බලන්න අපි ඉස්සලා වටපිටාව බලමු පොඩ්ඩක් මේ අපිට පේන්නේ ඈතට පේන විදිහ ගල් වල. අක්කර දෙක විතර ගල් වල. ඉතින් එහාට බෑවුම තියෙන. ඉතින් එහාට බලන්න අපිට කලන්ත දානවා. කන්ද උඩට ගියාට පස්සේ පේනවා මේ නෙළුම් කුළුණ. ඔයාලට පේනවද යාතින් නෙළුම් කුළුණ? පොඩ්ඩක් zoom කරලා බලන්න. නෙළුම් කුළුණ පේනවද? ඔන්න පේනවා. අර පැත්තට ඔහොම අල්ලපුවම තෙල සංස්ථාවේ අර උඩින් ගිනිසිලුවක් පේනවා. පේනව නේද? අර පැත්තට තෙල් සංස්ථාවේ ගිනිසිලුව. ඒකේ තියෙන 24 පෑම වැඩ. මේ යාළුවනේ මේ කැලයක් නෙමෙයි හරි ඉත්තෑව මේ ඉන්නවා මාර විදියට නේ. පේනවනේ හපලා දින හැපිලි. කාලා දින. මෙන්න මේවා ටික.
මේ තමයි හපලා මේව දාලා තියෙන්නේ. තවත් තියන්නේ. මේ වටේම පොල් ගස් තියෙනවනේ අනිවාර්යෙන් අරන් එනවා උඩට. මේ මෙතනක් තියෙනවා. මෙතනක් කාල දෙන්න. ඔන්න යාළුවනේ ඉත්තේ ගයක් වගේ තව එකක් තියෙනවා. පොඩ්ඩක් බලමුද ඒක? ඒක නම් බාගෙට හරපුවක් වගේ. බාගෙට හරපුවක්. ඒක ඇතුළේ අර කලින් එකේ වගේ පොලිස් නේ. ඔව්. ඒක පරණ ඉත්තේ ගයක්. ඔන්න යාළුවනේ තවත් තියෙන මේ ඉත්තේ ගයක් තියෙනවා. මේ බලන්න. කොහමද? ඉත්තේ කිඹුල් වෙනවා කියන්නේ. එක්ක මඩ වෙලා ඔක්කොම වෙලා තියෙන්නේ. මේ පොඩ්ඩක් ගන්න. යන පාරනේ. ඉතින් මේක කවුරු හරි කට්ටියක් හාරලා තියෙනවා. ඉතින් වල්ලන්න හිතාගෙන ඒ වැඩේ නම් කරන්න එපා ඇත්තටම. ඔන්න ඉතින් කන්ද උඩටම ආවා අපි. ඉතින් කන්ද නැග මහන්සි බාණ්ඩ දාඩියක් දාලා තියෙන්නේ. අපිට බඩගිනි ඉතින් මොන හරි කෑමක් හදාගන්න ඕන. ඒකින්ද මේ බට්ටු ගෙනන් ගෙනාවා. අපි එනම් මේ නෝවල් එකේ හදාගමු කෑම එක. ඔන්න ඉතින් අපි සගයා මේ කෑමක් හදාගෙන නැහැ. හැබැයි වැලක් අදින්නේ. වැලක් නම් ඇදගත්තා. හැබැයි කෑමක් හදන්න යන්නේ ඉතින් ගහේ වදින්නේ මොකක්ද දන්නේ නැහැ. බඩු ටිකක් ගෙනාව ඔක්කොම. දැන් කෝඩු වරේ ගන්න. ඔයාලා දෙකක් දිනවද? කෑම හදාගන්නවා ඉල්ලලා. ඔන්න අපි මේක දාන්න දානවා. Gimana cabin ada di sini? ඔන්න සුපිරි කෑමක් හදාගන්න යන්නේ. පරිසරයට හානි කරන්න ඕනේ. පහට යන්න වෙන විදිහට සීරම් බොනවා මధుරට. මේ දවස් මේ බැස්සනේ. ඉතින් මధుර වෙරු. පොඩි නුග ගාලා කියලා දිනවා. ඒනොන්ත. නුග දාලා, තක්කාලි දාලා, නැගිරිස් දාලා. මధుර ඉන්නට ඉඟුත් දැන්නේ. Yummy nih. Ini kan juga nih jangan deh, Pak. තක්කාලි ගියුත් අපලා. තක්කාලි දාගත්තා. ඔන්න ඊළඟ පිටර. පිටරෙත් දාගන්නවා. Mau bicara dengan deh. ඔන්න යාළුවනේ වතු ටිකක් දාගන්නවා මේකට. ඔන්න යාළුවනේ සොපින් එනවා යන්නේ. අටි මුට්ටිය අරගෙන දෙන්නේ. බලන්න. මధుර ඉන්නවා. ඔන්න යාළුවනේ ඔන්න වැඩේ හරි. ඕක තමයි සිස්ටම් එක. සොපින් එකට දැම්ම සේරම් බට්ටු එක. මේ ඊට පස්සේ යටින් ඉදර දැම්ම රත් කරගත්තා. ඔක තමයි වෙන මැජික් කියන්නේ නැහැ ඉතින්. අපි එතන කැම ටික හදාගත්තා. අපිට ඉන්න බැරිුණා එතන ගොඩක් කියලා මොකද මధుරු වැඩි. ඒකින්ද අපි මේක ප්ලේස් එකක් අල්ලලා බඩගිනි කන්නවා. යාළුවනේ මේ නූඩ්ල්ස් එක හදාගත්තා. අර කී විතර තමයි හදාගත්තේ. වෙලාවක් ගිහලා දිනේ අපි කාලා ඉක්මනට යන්න ඕන මෙතන. නියමයි. හරි යාළුවනේ අපි දැන් කාලේ ඉවරයි. වැඩි වෙලා මෙතන ඉන්න ඕනේ නැහැ. ඒකින්ද මේ සතුත් ඉන්නවනේ. ඒකින්ද මේ අපි මෙතන යනවා දැන්.